Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම ඔයාලට අද ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් අරන් එන්නේ. මම හිතනවා ටිකටම වීඩියෝ එකත් එක්ක ඔයාලා එක්ස්ට් වෙලා ඉඳී කියලා. අද මම ඉස්සෙල්ලම යන්නේ කැම්පස් එකට. පැය දෙකක වගේ සෙෂන් එකක් තමයි අද අපට උදේ තිබුණේ. කැම්පස් ඉවර වෙලා මම එහෙමම යනවා ෆුඩ් සිටියට මට අවශ්‍ය දේවල් ටිකක් ගන්න. ඉතින් බලමු මම අද මොනවද ගන්න කියලා. සති දෙකකට වගේ අවශ්‍ය දේවල් මම කීල්ස් එකට ඇවිල්ලා ගන්නවා. මොකද මට එතකොට ලේසි නිතරම එළියට යන්න ඕන වෙන්නේ නැහැ. අවශ්‍ය අයිටම් ටික අරගෙන මම බෝඩිමට ආවා ඉක්මනට. දැන් තියෙන්නේ මේ ගෙනාපු දේවල් ටික අස් කරන්න තමයි. කලින් try කරලා තිබුණ නැති නිසා මෙන්න මේ මයිගෝවා කියන ඩ්‍රින්ක් එක try කරලා බලන්න හිතුණා. ඒතර මේකේ හොඳ ටේස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මම අද ගත්තා මෙන්න මේ අලුතින්ම ආපු චොක්ලට් අයිස්ක්‍රීම් එක. මේකේ no add sugar තිබුණේ. මම හිතුවා පැන් රස නැතුව ඇති කියලා. හැබැයි මේකේ ස්වීට් ටේස්ට් එකක් තියෙනවා. හැබැයි අපි වෙනද කන චොක්ලට් අයිස්ක්‍රීම් එක තරම්ම පැන් රස නෑ. ඊට වඩා ගොඩක් පැන් රස අඩුයි. දැන් මම හදන්නේ මේ ඉන්ඩෝ ප්ලාන්ට් ටිකක් ඩැමේජ් වෙලා තමයි තියෙන්නේ. මොකද මට ගොඩක් කාලෙකින් මේ ටික අස් කරන්න බැරි වුණා. ඉතින් දැන් මම හදන්නේ මේ ටික අස් කරන්න. මම ගොඩක් ආස දෙයක් තමයි මෙන්න මේ විදිහට ඉන්ඩෝ ප්ලාන්ට් හදන එක. ඇත්තටම ඒකෙන් අපේ රූම් එකට ලස්සනක් එකතු වෙනවා වගේම ඒක හොබි එකක් විදිහටත් කරන්න හොඳ දෙයක් කියලා මම හිතනවා. පස්වල වවන්න බැරි නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ වතුරවල විතරක් දාලා වුණත් ගොඩක් කාලයක් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව තියාගන්න. ඒක ඇත්තටම එක අතින් හරිම ලේසි ක්‍රමයක්.
තියෙන්නේ මම ඒ විදියට වතුරේ දාලා විතරක් හදන අතු ටිකක්. ඇත්තටම ඒකේ කලයක් ඇද්දි මුල් ඇදලා හොඳට තියෙනවා. මං හිතනවා ඒක අර පස්වල පවන්න බැරි අයට හොඳ සොලියුෂන් එකක් කියලා. මේ තියෙන්නේ ඔක්කොම ප්ලාන්ට් ටික සුද්ධ කරලා ඉවරනාට පස්සේ දැන් නම් අලුතින් ඉන්දෝ වගේ හරිම ලස්සනට තියෙනවා. මේ වැඩ ටික ඉවරුනාම මම මගේ කෑම එක හදාගන්න තමයි යන්නේ. දැන් නම් කෑම එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් රස බලන්න තමයි. සිත කොළවුනි
ඒ දෙනුම හැඟුම නොදනින් අද සීත සුළඟ මදහස නගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දෙනුම හැඟුම නොදනින් මම කාලා ඉවර වෙද්දී හැබැයි හොඳටම හවස් වෙලා තමයි තිබුණේ. ඉතින් මම ටික වෙලාවක් ඉඳලා මෙන්න මේ TikTok එකේ දැකපු ස්නැක් රෙසිපි එක try කරන්න හිතුවා. ඒක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. නිකම්ම ස්නැක් එක කනවට වඩා මට හිතුණා මේ විදිහට හදලා බලන්න try කරන්න. ඉතින් මේ රෙසිපි එක නම් මම ගොඩක්ම කැමති වුණා. මොකද මේ විදිහට මේක මික්ස් වුණාම වෙනම ටේස්ට් එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. එහෙනම් අදට මම vlog එක මෙතනින් ඉවර කරනවා. අලුත් vlog එකක් අරන් එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.